අපි අද බලන්න යන්නේ 2025 නිකුත් වුණ ක්ලීනර් කියන මූවී එකේ සිංහල රිවිව් එක. අපි නම් කතාව පැත්තට යමු. මේ SR ෆිල්ම් රිවිව්. කතාව පටන් ගනිද්දි පෙන්නනවා පොඩි ගෑනු ළමයෙක්ව. එයාගේ ගෙදර හැමදාම රණ්ඩු ඇති වෙනවා. මේ ගෑනු ළමයාගේ සහෝදරයාගේ හිතුවක්කාර වැඩ නිසා. මේ රණ්ඩු නිසා මේ ගෑනු ළමයා ඒව මගහැරලා ඉන්න කරන්නේ හැමදාම එයා ජීවත් වෙලා ඉන්න බිල්ඩින් එකේ ජනේලය ළඟට ගිහින් වටපිටාව වෙන දේ නිරීක්ෂණය කරන එක. ඔහොම අවුරුදු 20ක් ගත වෙනවා. මේ ඉන්නේ පොඩි ළමයා. දැන් එයා තරුණ ගැහැණු ළමයෙක්. මෙයාගේ නම ජෝයි. මෙයා මේ කලබල වෙලා තියෙන්නේ එයාගේ රස්සාවට යන්න පරක්කු වෙලා නිසා. කලබලෙන් එයාගේ වැඩ කරගෙන ලෑස්ති වෙද්දි එයාට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ එයාගේ සහෝදරයා ඉන්න නේවාසිකාගාරේ පාලිකාව. ජෝයි කලබලෙන්ම එතනට එනවා. නේවාසිකාගාරේ පාලිකාව ජෝයිගේ සහෝදරයව නේවාසිකාගාරයෙන් ඉවත් කරලා. ජෝයිගේ සහෝදරයාගේ නම මයිකල්. මයිකල්ව නිවාසිකාගාරයෙන් ඉවත් කරන්න හේතුව මයිකල් රහස්‍ය තත්ත්ව වගේක් හොරකම් කරලා. ඒ නිසා මයිකල්ව නිවාසිකාගාරයෙන් ඉවත් කරනවා. ඒ නිසා ජෝයිට සිද්ධ වෙනවා එයා වැඩ කරන තැනට මයිකල් එක්කන් යන්න. ඒ අතර ජෝයිට වැඩ පවරන ලොක්කා ඩෙරෙක් ජෝයිට කෝල් කරලා පරක්කු වෙලා තියෙන නිසා බයිනවා. ජෝයි කලබලයෙන් යන්න හැදුවත් බයික් එකත් එවලෙම කැල්ලා. දෙන්න කොහොම හරි ජෝයි වැඩ කරන තැනට එනවා. ඊට පස්සේ ජෝයි මයිකල්ව එතන වැඩ කරන කෙනෙක්ට බලාගන්න කියලා පාර දීලා එයා ලිෆ්ට් එකට නගිනවා. ඒ එක්කම ලොකු ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලිෆ්ට් එකට නගිනවා. මෙතන ඉන්න පොඩ්ඩක් නාගි ඩයල් එකගේ නම ජෙරාල්ඩ්. අනෙක් කෙනා ජෙෆ්රි. ඒගොල්ලෝ සහෝදරයෝ. ඒගොල්ලෝ යන්නේ හවස තියෙන සම්මුඛ සාකච්ඡාවකට වගේම සාදයකට මුහුණ දෙන්න. එයාලා දෙන්න සාදයේ තියෙන තැනින් ලිෆ්ට් එකෙන් ඉවත් වෙනවා. ඒ අතරේ ජෝයිට එයාගේ යාළුවෙකුත් හම්බෙනවා. එයා ගැපිනි අම්මා කෙනෙක්. කොහොම හරි ජෝයි එයාගේ බොස් ඩෙරික්ගේ ඔෆිස් එකට එනවා. ඩෙරික් ඇතුළු කට්ටිය තමයි මේ බිල්ඩින් එකේ CCTV ගැන බලන් ඉන්නේ. ඩෙරික් ජෝයිට පරක්කුන්න එකට බැනලා ජෝයිගේ ජොබ් එක කරන්න ජෝයිව යවනවා. ජෝයිගේ රස්සාව තමයි මේ බිල්ඩින් එකේ තියෙන භයානකම රස්සාව. ඒ තමයි මේ බිල්ඩින් එකේ වීදුරු පිරිසිදු කරන එක. ජෝයි යාගේ සුපුරුදු රස්සාව ආරම්භනවා. එතනදී යාගේ ජොබ් එකම කරන තවත් කෙනෙක් ජෝයිට සෙට් වෙනවා. එයාලා දෙන්න පොඩි කයියක් දාන අතරේ පෙන්නනවා මයිකල්ට අර එයාව බලා ගන්න ගියපු කෙනා කෝෆි එකක් දෙනවා. ඒ කෙනා සැකසහිත කට්ටියක් දැකලා එතනට යනවත් එක්කම කම්මැලිකමේ ඉන්න මයිකල් එතනින් පිට වෙනවා. ඒ අතර අර ව්‍යාපාරිකයෝ දෙන්නගේ සම්මුඛ සාකච්ඡාව පටන් ගන්නවා. එයාලා දෙන්න ඇක්නියන් ශක්ති සමාගමේ අයිතිකරු සහ කළමනාකරු ලෙස තනතුරු හොබවනවා. මෙයාලා දෙන්න සහෝදරයෝ. එයාලා සම්මුඛ සාකච්ඡාවට මුහුණ දෙන අතරේ අර මිනිස්සු ඇවිල්ලා බලද්දි මයිකල් හිටපු තැන නැහැ. ඒ එක්කම පෙන්නනවා සාතිය පවත්වන තැන. ඒ එක්කම එතන වීදුරු පිරිසිදු කරන්න ජෝයි එතනට එනවා. දෙන්න ආතල් එකේ කයියක් දාගෙන වැඩ කරමින් ඉන්නකොට ඩෙරික් එයාලට පණිවිඩයක් දෙනවා. සාදේ තව පැයකින් පටන් ගන්නවා ඉක්මනට වැඩ ඉවර කරලා එන්න කියලා. දෙන්න එතනින් පිටත් වෙනවා. ඒ අතරේ කට්ටිය සාදේට ලෑස්ති වෙනවා. ටික වෙලාවකට පස්සේ සාදේ පටන් ගන්නවා. ජෝයි පරක් වෙලා ආපු නිසා එයා තාම වීදුරු පිරිසිදු කරනවා. ජෝයි වැඩ කර ඉන්නකොට එතනට මයිකල් එනවා. ජෝයි මයිකල්ට හිටපු තැනට යන්න කියලා බනිනවා. මයිකල්ට යකා නැගලා එතනින් යනවා. ඩෙරික් ජෝයිට තාම වැඩ ඉවර නැහැ කියලා බිල්ඩින් එකේ වෙන තැනකට යවන්න හදනවා. ඒ එක්කම මයිකල් තරහට මේ සිලින්ඩරේ වගේ එක විසි කරනවා. ඒ අතරේ සාදයක් සරුවටම කරගෙන යනවා. ජෝයි වීදුරු පිරිසිදු කර ඉන්න අතරේ වාහනයක් එනවා. ඒකෙන් බහින්නේ වෙස්මූණු දාගත්ත සෙට් එකක්. ඒ අතර ජෝයි වැඩ ඉවර කරලා ඩෙරෙක්ට කතා කරනවා උඩට ගන්න කියලා. ඩෙරෙක් එයාව උඩට ගන්න යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. ඒ අතරේ වෙස්මූණු දාගත්ත සෙට් එක සාදයේ තියෙන තැනට එනවා. එයාලා මේ සාදයේ අංගයක් විදිහට තමයි ගෙන්නවල තියෙන්නේ. එතන ඉන්න කෙනෙක් ව්‍යාපාරිකයෝ දෙන්න ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ඒ අතර ජෙෆ්රි කතාවක් කරනවා. ඒ අතර ජෙරාල්ඩ් එතනින් යන්න යනවා. ඒකම ඩෙරික් ජෝයි එක කතා කරමින් ඉන්න තැනට අර සෙට් එකේ කට්ටිය ඇවිත් ඩෙරික් ඇතුළු කට්ටියට වෙඩි තියනවා. ඩෙරික්ගේ අත වැදිලා ජෝයි ඉන්න එක පහළට යනවා. ඒ අතර විස්මුණු සෙට් එකේ කෙනෙක් බිල්ඩින් එකේ පද්ධතිය එයාගේ යටතට ගන්නවා.
ඒ එක්කම ජෝයි එක තැනක නතර වෙනවා. ඒ අතරේ ඇතුළේ ඉන්න අයත් වැඩ පටන් ගන්නවා. එයාලා සිහිය නැති වෙන්න වායුවක් නිදහස් කරනවා. හැබැයි එයාලා ඒවා ආග්‍රහණය කරන්නේ නැහැ. ඒ එක්කම මයිකල් විසිකරපු එකත් ක්‍රියාත්මක වෙනවා. කට්ටිය සිහිය නැතුව වැටෙනවා. මේ මොකුත් දන්නේ නැති ජෝයි මේ වෙලා තියෙන දේ දකිනවා. ඒ අතරේ මයිකල් කාමරයකට යනවා. මේ වායුවෙන් බේරෙන්න. ජෝයිට කරගන්න දෙයක් නැහැ. එයා එතන හිර වෙලා. වෙස්මුණු සෙට් එක ජෙෆ්රි ඇතුළු කට්ටියකට සිහිය ගන්නවා. කට්ටියගේ අතපය වැදලා ඉන්දවනවා. ඒ අතරේ මේ කෙනා සෝපාන දොරවල් ස්වයංක්‍රීයව අගුළු දානවා. තව ආපදා නලා දුරකථන ක්‍රියාත්මක කිරීම වලට බාධා කරනවා. මයිකල් වායුවෙන් කොහොම හරි බේරෙනවා. කට්ටියව චෙක් කරගෙන යද්දි ජෙරාල්ඩ් නැති එක වෙස්මුණු සෙට් එකේ කට්ටියට මීටර වෙනවා. ජෙෆ්රිට වද දීලා ජෙරාල්ඩ් ඉන්න තැන අහගන්නවා. ජෝයි කේබල් එක දිගේ උඩට එනකොට දකිනවා වෙස්මුණු දාගෙන ඉන්න ඩයල් එකක් ඇවිත් ජෙරාල්ඩ්ට සිහිය අරන් එතනින් අරන් යනවා. වෙස්මුණු කාර්යය වෙස්මුණ අයින් කරනවත් එක්කම දකිනවා ඒ ඉන්නේ යත් එක්ක වැඩ කරපු ඩයල් එක කියලා. එයා ජෙරාල්ඩ්ට අරන් එතනින් යනවා. ජෝයි කෑ ගහලා උදව් ඉල්ලනවා. නමුත් මෙයා ඉන්නේ හෙන උඩක නිසා කාටවත් එයාව ඇහෙන්නේ නැහැ. ජෝයි කේබල් එකකින් පල්ලෙහාට යනවා. මේ ඩයල් එකගේ නම නෝවා. ජෙරාල්ඩ්වත් කට්ටිය ළඟට දානවා. මේ තමයි මහමුලකරු මාකස් බ්ලැක්. ජෙෆ්රි කට්ටියට කියනවා කියන ඕන ගානක් දෙන්නම් අපිට යන්න දෙන්න කියලා. නමුත් කට්ටියට සල්ලි නෙමෙයි ඕන වෙලා තියෙන්නේ. මේ වෙන දේ ජෝයි එළියට වෙලා බලන් ඉන්නේ. කට්ටිය වීඩියෝ එකක් දාලා පෙන්නනවා. ඒකේ පෙන්නන්නේ මේ අග්නියෙන් සමාගම විසින් සිදු කරන පරිසර දූෂණයන් ගැන. මේ අග්නියෙන් බලශක්ති සමාගම විසින් පරිසර දූෂණයක් කරනවා විතරක් නෙමෙයි නඩු යට ගහලා ඒවා හංගනවා. තව මිනිස්සුත් මේ ව්‍යාපෘතිය නිසා මැරලා තියෙනවා. ඒ නිසා තමයි මේ කල්ලිය මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් මේ මාකස් හදන්නේ මෙයාලා කරපු වැරදි පාපොච්චාරණය කරවලා මුළු රටටම ඒවා හෙලි කරන්න. ජෙෆ්රි කට ගහගෙන එනවා. එතකොටම නෝවා ඇවිත් ජෙෆ්රිව මරලා දානවා. මාකස් ඇවිත් වැළැක්කුවත් පරක්කු වැඩි. ඒක දැකපු ජෝයි උඩට නගිනවා. මාකස් දොස් කියනවා නෝවා කරපු වැඩේට. ඒ අතර යම් දෙයක් වීදුරු වල ගාලා ඒකට ගිනි තියලා මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලනවා. මේ වෙන දේ හොර සෙට් එකට ආරංචි වෙනවා. ඒ අතරේ මාකස්ගේ අනුදැනුමට පිටින් නෝවා පුපුරන ද්‍රව්‍යයක් ගෙනල්ලා. ඒ එක්කම මාකස්ව දැනුවත් කරනවා ජෝයි කරපු වැඩේ ගැන. මාකස් නෝවාව පිටත් කරනවා ජෝයිව අල්ලගන්න. ඒ අතරේ ජෙරාල්ඩ් එතනින් පැන ගන්න හදනවා. නෝවා ජෝයි ඉන්න තැනට යනවා. නෝවා ජෝයිව උඩට ගන්න කියලා එයා ජෙරාල්ඩ්ව අල්ලගන්න යනවා. ඒ අතරේ ජෝයි උඩට යන මැෂින් එකේ පැත්තකට නියනක් ගහන්න ගිහින් ඒ පැත්ත හිර වෙලා පැත්තක් උඩ යනවා. ජෙරාල්ඩ් ඉන්න තැනට මාකස් එනවා. මාකස් ජෙරාල්ඩ්ව අල්ලගන්නවා. එතනට නෝවා ඇවිත් ජෙරාල්ඩ්ට වෙඩි තියන්න හදනවා. නෝවා මාකස්ගේ අනට පිටින් යනවා. මාකස් නෝවාව වළක්වන්න ගිහින් නෝවා මාකස්ට වෙඩි තියනවා. නෝවාට ඕන වෙලා තියෙන්නේ මෙතන ලොක් කපෙන්න. ජෝයි මේ ගැන බලන් ඉන්නේ. නෝවාට හිතවාදී කට්ටිය මාකස්ට හිතවාදී කට්ටියව මරලා දානවා. මේ කෙනා බැරිම තැන නෝවාගේ පැත්තට එකතු වෙනවා. නෝවා ඊට පස්සේ මහමුලකරු වෙනවා. මාකස්ගේ මිනිය එළියට විසි කරනවා. මිනිය ගිහින් වැටෙන්නේ ජෝයි ඉන්න තැනට. නෝවා ජෙරාල්ඩ්ගේ කකුලට වෙඩි තියලා ඉස්සෙල්ලා හිටපු තැනට අරන් එනවා. ඒ අතරේ පොලිසියත් එනවා. ඒ අතරේ ජෝයි මාකස්ගේ තුවක්කුව ගන්නවා. ඒ එක්කම නෝවා එතනට එනවා. මයිකල් හැංගිලා ඉන්නේ. නෝවා මයිකල් ගැන අහනවා. ජෝයි කියනවා එයා කලින්ම ගියා කියලා. නමුත් නෝවා විශ්වාස කරන්නේ නැහැ. මයිකල්ව හොයාගන්න කියලා එයාගේ කට්ටියට කියනවා. ඒ අතරේ කට්ටිය එයාලගේ වැරදි පාපොච්චාරණය කරනවා. ඒ අතරේ පොලිසිය එනවා. නෝවා 991 කතා කරලා පොලිසියට කියනවා තුවක්කුවක් අරන් ඉන්න ජෝයි කෙන. නෝවා අර ගැබිඩි කෙනාට වෙඩි තියන්න හදනවා. ඒක නතර කරන්න නම් ජෝයිට පහලට වෙඩි තියන්න කියලා නෝවා ජෝයිට කියනවා. කරන්න දෙයක් නැති මෙතන ජෝයි පහලට වෙඩි තියනවා. ඊට පස්සේ පොලිසිය අවධානය යොමු කරන්නේ ජෝයි දිහාවට.
නෝවා එයාගේ කට්ටියට කියනවා ජෙරල්ගේ ගිනුමේ සල්ලි කීපයක් ජෝයිගේ ගිනුමට යවන්න කියලා. පොලිසිය අවධානය ජෝයිගේ පැත්තට යවන්න. මේ තමයි මේ පරීක්ෂණයේ භාරව ඉන්න පොලිස් නිලධාරිනිය ගව්. පොලිසිය ජෝයි ගැන හොයාගෙන. ජෝයි කලින් ඉඳලා තියෙන්නේ හමුදාවේ. එයා ගෙනෙට්ට ගහලා කියලා තමයි අයින් කරලා තියෙන්නේ. ගව් හදන්නේ ජෝයිව සම්බන්ධ කරගෙන මොකද්ද මෙතන වෙන්නේ කියලා දැනගන්න. තව තොරතුරක් පොලිසිය හොයා ගන්නවා. ජෝයිගේ ගිණුමට යවපු මුදල් ගැන. ඊ අතරේ ජෝයි මාකස්ගේ ෆෝන් එක ගන්නවත් එක්කම අර යන්ත්‍රය පාත් වෙනවා. මාකස්ගේ මිනිය පහළට වැටෙනවා. ජෝයි කොහොම හරි වැටෙන්නේ නැතුව බේරෙනවා. ඒ අතරේ ජෝයි මාකස්ගේ ෆෝන් එකෙන් ගව්ට කෝල් කරලා වෙලා තියෙන දේ කියනවා. පොලිසිය ජෝයි දීපු තොරතුරු එක්ක නෝවව හඳුනා ගන්නවා. පොලිසිය අඳුර ගන්නවා මේ අන්තවාදී පරිසර කණ්ඩායමක් කියලා. කට්ටිය දැනගන්නවා මාකස් බ්ලැක් කියන්නේ ඝාතකයෙක් නොවන බවත් නෝව තමයි මෙතන අන්තවාදී වැඩ කරන්නේ කියලා. ඒ අතරේ ජෝයි වීදුරුව විදින්න හදනවා. නොම හොරලෝසුවක් බැද ගන්නවා. එයා අහනවා හුස්ම නැවතුණු මොකද කරන්න කියලා. අනික් කෙනා කියනවා ඔයාට තප්පර 5යි තියෙන්නේ ආපහු හුස්ම අරගන්න කියලා. ඒ එක්කම ගව් නෝවට කෝල් එකක් ගන්නවා. ගව් අහනවා නෝවා මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ අතරේ පෙන්නනවා හැමෝටම මේ බෝම්බ සම්බන්ධ කරලා තියෙන බව. නෝවා පොලිසියට කියනවා එයාගේ හුස්ම නතර වුණොත් බෝම්බ පුපුරනවා කියලා. ඒ අතරේ ජෝයි වීදුරුව කඩන්න හදනවා. නමුත් ඒක කඩන්න අමාරුයි. නෝවා ප්‍රාණාපකාරයන්ව පොලිසියට පෙන්නනවා. බලන් යද්දි නෝවා කියන්නේ අමු පිස්සෙක්. නෝවා බෝම්බයක් පුපුරවලා පොලිසිය කට්ටියක්ව මරලා පොලිසියව බය කරනවා. ගව් මේ මෙහෙමන ජෝයිව සම්බන්ධ කරගන්න හදන්නේ. ජෝයි ඒකට කැමති වෙනවා. ඒ අතරේ ජෝයිගේ පැත්තට පුපුරන ද්‍රව්‍ය වගේක් එනවා. ඒ බව ගව් ජෝයිට කියනවා. ජෝයි බිල්ඩින් එකේ කෙළවරකට ගිහින් කොහොම හරි බේරෙනවා. ගව් නෝවා ඇතුළු කට්ටියට බොරුවට කියනවා ජෝයි නැති වුණා කියලා. ඊට පස්සේ ගව් ජෝයිට කෝල් කරනවා. එයා හොදින්ද කියලා බලන්න. ජෝයි ගව්ට කියනවා ස්නයිපර්ලට කියලා විදුරු සිදුරක් හදන්න කියලා. ස්නයිපර්ස්ලා වැඩේ පටන් ගන්නවා. ඒ අතරේ ජෝයි වීදුරුව කඩන්න උත්සාහ කරනවා. ජෙරාල්ට එයාගේ පාපොච්චාරණය සිදු කරනවා. ඒ අතරේ කට්ටිය ජෝයිව හොයනවා. මයිකල් ලෙවිත් වීදුරුව ඇතුළේ ඉඳන් බෙදලා ජෝයිව ඇතුළට ගන්නවා. දෙන්න කට්ටියට අහු නොවෙන්න දුවනවා. එතකොට තමයි නෝවා ඇතුළු කට්ටිය දැනගන්නේ ජෝයි තාම ජීවත් වෙනවා කියලා. මයිකලුයි ජෝයි කාමරයක හැංගෙනවා. එතන නෝවාගේ කට්ටිය එනවා. ජෝයි කොහොම හරි සෙට් එකත් එක්ක ගහ ගන්නවා. ජෝයි සෙට් එකේ දෙන්නෙක්ව ඉවර කරනවා. ජෝයි එක්ක වලියට අර ගෑනු කෙනා සෙට් වෙනවා. මයිකල් ලත් බෝම්බයක් දානවත් එක්කම ජෝයි පැත්තකට පයින්නවා. නමුත් අර ගෑනු කෙනා එතනදී මැරෙනවා. මයිකල් ජෝයිව දැකලා සතුටු වෙනවා. ඒ අතරේ නෝවා වීඩියෝ එකක් එවනවා සමාජ මාධ්‍ය වලට දාන්න කියලා. ඒ වීඩියෝ එකේදී නෝවා හදන්නේ මේ ගොඩනැගිල්ලේ කට්ටියම මරලා දාන්න. පේනවනේ කොච්චර පිස්සෙද්ද කියලා. මේ ගෙනාට නෝවාගේ වැඩ සෙට් වෙන්නේ නැති නිසා පැනලා යන්න ගිහින් වෙඩි කනවා. ජෝයි පොරටත් වෙඩි තියලා කන්ට්‍රෝල් රූම් එකට යනවා. ජෝයි නෝවාගේ පණිවිඩය දකිනවා. මයිකල් එයාලගේ සිස්ටම් එකට වෛරස් එකක් ඇතුල් කරලා නෝවාගේ වැඩ කඩා කප්පල් කරනවා. මයිකල් ළඟ ඕනේ වෙලාවට ගන්න බඩු ලෑස්ති කරන් ඉඳලා තියෙන්නේ. ජෝයි ගව්ට කෝල් කරලා කියනවා මයිකල්ව ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න කියලා. ජෝයි මයිකල්ව පිටත් කරනවා. මයිකල් අකමැත්තෙන් එතනින් යනවා. නෝවා ඇතුළු කට්ටිය ජෝයිව හොයන් එනවා. ඒ අතරේ පොලිසිය ප්‍රාණාපකාරයන්ව බේරගන්න යනවා. ජෝයි නෝවාගේ සෙට් එකේ කට්ටිය එක එක්කෙනා ඉවර කරනවා. ඒ අතරේ පොලිසිය
ප්‍රාණපකාරයෝ ඉන්න තැනට එනවා. නමුත් බෝම්බ ප්‍රමාණය වැඩි නිසා නිෂ්ක්‍රිය කරන්න කාලය මදි. ඒ විතරක් නෙමෙයි එක බෝම්බයක් හරි පිපුරුනොත් මුළු බිල්ඩිමම කඩම් වැටෙනවා. ජෝයි නෝවා ඉන්න තැනට එනවා. නෝවා ජෝයි එක ගහගන්න. ඒ අතරේ නෝවා බිමට වැටෙන්න යනවා. නමුත් නෝවා මැරුණොත් බෝම්බත් පුපුරනවා. ඒ බව ජෝයිට නෝවා කියද්දී ජෝයි පෙන්නනවා ඒ බෝම්බ ක්‍රියාත්මක වන උපකරණය නෝවා එක්ක ගහගන්න අතරතුරේම ජෝයි ඒක අරගෙන තප්පර 5ක් ඇතුළත බැදගෙන ජෝයි නෝවව පහළට තල්ලු කරනවා. ඒ නිසා කට්ටියම බේරිනවා. කව් ජෝයිට කියනවා මේ අග්නිය සමාගමට නීතිමය පියවර ගන්න බව. තව ජෝයිගේ ඉල්මුට බැරවුණ මුතල් ගැන රහසක් විදියට තියාගන්න පොරොන්දු වෙනවා. ජෝයි මයිකල් දැකලා සතුටු වෙනවා. දිගු කාලයකට පස්සේ පෙන්නනවා මයිකලුයි ජෝයි සතුටින් කාලය ගත කරනවා. කතාව එතනින් ඉවර වෙනවා. අපි තවත් කතාවකින් හමු වෙමු. එතකන් subscribe කරලා තියාගන්න මේ SR film review.